අද වෙනකොට ශේෂගත වුණු මේ නටබුන් රාශියකගෙන් සැදුම්ලත් මහා රාජධානිය අනුරාධපුර රාජධානිය අපේ රටේ පළමුවෙනි රාජධානිය. ඒ වගේම දීර්ඝතම කාලයක් පැවතිච්ච මේ රාජධානිය. එදා 4 වාහල්කඩවලින් සැදුම්ලත් මේ මහා නගරයට දකුණු වාහල්කඩින් ඇතුල් වෙලා දළදා හාමුදුරුවොත් වඩම්මාගෙන ආපු මේ හේමමාලා දන්ත කුමරු දෙදෙනා ඉසුරුමුණේදී අපේ මහරජුරුවන්ට දළදා හාමුදුරුවෝ හරද. ඉන් පස්සේ ඒ දළදා හාමුදුරුවෝ මහත් හරසරින් යුක්තව වඩම්මාගෙන එනවා අපේ ඇතුළු නුවරට. ඉතින් අපි ඒ ඉතිහාසයේ තවත් තැනකට ඔබව රැගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉන්නේ ධම්මචක්කගේ තුල අනුරාධපුරේ. එහෙම නැත්නම් දළදාගේ තුල මේ ඊ타ත්ම වැදගත් අපිට ස්ථානයක්. පිහිටලා තියෙන්නේ මහා නන්දනුවනේ. එහෙම නැත්නම් මහා නදුන් නුයනේ තියෙන මහපාලි දානශාලාවට ආසන්නයේමයි. ඉතින් මෙතන වඩා වැදගත් වෙන්නේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් දළදා හාමුදුරුවෝ ලංකාවට වැඩමුවට පස්සේ අනුරාධපුර රාජධානි පළමුවෙනි දළදා මාලිගාව තමයි මේ. ඒ දළදා හාමුදුරුවෝ මේ ස්ථානයට වඩම්මලා මේ ස්ථානයේ තැන්පත් කෙරුවාට පසුව ඒ ධම්මචක්ක ගෙය එදා ඉඳලා දළදාගේ බවට පත් වෙලා තියෙනවා. වර්තමානයේ වෙන විට ඒ මහා පෞරාණික ඉදිකිරීම් සම්ප්‍රදායේ නටඹුන් අපට මේ ආකාරයට දකින්නේ නිහඬව කියා පානවා දළදා හාමුදුරුවෝ වෙනුවෙන් අපේ රටේ සිංහලයේ පළවෙනි රාජධානියේ ඉදිවෙච්චි මහා මැදුරක නෂ්ටාවශේෂ තුළ කියවෙන ඒ නිහඬ කතාව. දැනට ශේෂව ඇති මාලිගාවේ බිම් මහලේ ගල් මණ්ඩපය තුළ ගලින් නිම කරපු උළුවස්ස ඒ වගේම ජනෙල් නටඹුන් හැටියට දකින්න පුළුවන්. ක්‍රිස්වර්ෂ 455 දී රාජකම් කරපු ධාතුසේන රජුරු මේ දළදා මැදුර රන් රුවනින් නිමවලා පිළිසකර කරපු බවට ඉතිහාස වංශ කතාවේ සඳහන් වෙනවා. පාහියන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාවේ සත්රුවනින් දිදුලන දළදා මාලිගාව මේ බවට සැලකෙනවා. ඒ වගේම අපේ ඉතිහාසයේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් දළදා මාලිගා ඉදිකිරීමේ සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ මෙතනින්. පුරේ දළදා මාලිගාව අපේ රටේ පළවෙනි රාජධානියේ දළදා හාමුදුරුවෝ නිදිවෙච්චි පළවෙනි දළදා මාලිගාව අවුරුදු 1500ක් විතර වගේ කාලයක් තිස්සේ උන්වහන්සේ වඩා හිටුවේ මේ ස්ථානයේ. මෙතන ඉඳලා වාර්ෂිකව අබේගිරිවාසී භික්ෂුන් වහන්සේලා අබේගිරියට දළදා හාමුදුරුවෝ වඩම්මලා විවිධාකාරයේ පුද පූජාවන් වත් පිළිවෙත් දින 90ක් විතර වගේ කාලයක් යනකම් පවත්වපු බව ඉතිහාස වංශ කතාවේ සඳහන් වෙනවා. ඒ සියල්ල අතීතයට එකතු වෙලා තියෙද්දී අපි ආයෙමත් වතාවක් දළදා හාමුදුරුවෝ අපේ දෙවෙනි රාජධානිය පොළොන්නරුවට වැඩම වුණකොට දළදා හාමුදුරුවොත් එක්ක ඒ පොළොන්නරුවේ තිබෙන වගතුක හොයන්නට සිද්ධ වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා එම්නම් සිරිලක් දනන්ගේ බැතිසිත් සුවඳින් පුරවන අමෘතා සන්නාමේ සහිත ඩාලිපට්ල සමග ඔවුන්ගේ බැතිසිත් දායකත්වයත් එක්ක ඒ චාරිකාවට පොළොන්නරුවට යන්න අපිත් එක්ක එන්න කියලා.